කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද මම හදන්න යන්නේ ලැහැම් මැජ්බූස්. ඒ කියන්නේ මේක අරාබි ප්‍රසිද්ධ කෑමක්. මේ මස් ජාතිය මටන්. මෙන්න මේ අවශ්‍ය කරන දේවල් ටික තමයි මේක හදන්න ඕන වෙන්නේ. මේ මන් දාපු කුළුබඩු පැකට් එක තියෙනවා මෙහි ගන්න. කුරුඳු පොතු, එනසාල්, ඉඟුරු, එතකොට ගොඩ හරියක් දේවල්. ඉතින් මේ ඔක්කොම මික්ස් කරලා තියෙනවා. මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ. තෙල් ටිකකට මේ ටික දාලා රත් වෙන්න තියලා ඊළඟට ඒකට එකතු කරගන්නවා ලූණු, සුදු ලූණු. ඉතින් මෙන්න මේ ටික මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගෙන ඊළඟට මෙන්න මේ මටන් ටික එකතු කරගන්නවා. මේ මටන් ටික මම ටිකක් තම්බලා ගත්තා. වතුර ටික විසි කරා. බොහොම පොඩි වෙලාවක් විනාඩි 2-3ක්. මොකද මේකේ පෙන එනවා. ඒක නිකන් අමුතු ගඳක් එනවා. ඒක නිසා මම පොඩ්ඩක් තම්බලා ගන්නෙ. සමහර තැන්වල පෙන ටික විතරයි අයින් කරන්නේ. මෙන්න මේ 3-5 ටික ඔක්කොම ඕන වෙනවා. සාමාන්‍යයෙන් අපි ගන්න 3-5 බඩු ටික තමයි. ගොඩාරියක් නෙමෙයි සාමාන්‍යයෙන් ටිකක්. මෙතන තියෙනවා මටන් කිලෝ 1/2ක් විතර. කුවෙට් එකේ වැඩිපුර කට්ටිය මෙන්න මේ ලැහැම් මැජ්බූස් එක කන්න හරිම ආසයි. ඒ වගේම තමයි හරිම කෑදර කමින් මේක යාලා කනවා මම දැකලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම රස අනුව ලුණු එකතු කරන්න. මේක මේ විදිහට නෙමෙයි සමහර තැන්වල වෙනස් විදිහට හදනවා. මේ මම උණු වතුර ටිකක් එකතු කරගන්නේ. මේක පැය 2කමාරක් පැය 2ක් අනිවාර්යයෙන්ම තැම්බෙන්න ඕන. මොකද මේගොල්ලෝ ගොඩක් අයියට මස් කන්න කැමති නෑ. දැන් මේක වහලා තියෙනවා. ඊළඟට මම මේ 3-5 ಜಾති ටිකක් දාලා හදාගෙන තියෙන්නේ මස් එකේ තවර ගන්න. ඔක්කොම කුළු බඩු ටික දාලා තියෙනවා. කුරුඳු කුඩු ටිකක්, දෙහි කුඩු ටිකකුත් එකතු කරගෙන තියෙනවා. අමතරව අනිත් ඒවා 3-5 පොඩ කාලා වගේ එකතු කරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට හොඳට තවරගෙන මම දැන් මේක අයින් කරගන්නවා වතුර ටික යන්න. මෙන්න මේ විදිහට සාපරන් කුඩු ටිකකුත් මම එකතු කරගෙන තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මම හාල් ටිකක් හොදගෙන අර මස් වතුර එකෙන් බත් එක තම්බ ගන්නවා. හාල් කිලෝ 1කමාරක් විතර. මෙන්න තෙල් ටිකක් ලිපේ තියලා අර මස් ටික තෙලේ පැද ගන්නවා. සමහරක් ගෙවල් වල මේ ලැහැම් මැජ්බූස් එක කන්න හදනවා ෂෝ කියලා එකක්. ලුණු, කඩල පරිප්පු, මුද්දරම් පලන් දාලා පොඩ්ඩක් 3-5 දාලා එකතු කරලා තමයි ඒක හදන්නේ. අපේ ගෙදර ඒව කන්නේ නෑ. ඒ නිසා මං හදන්නේ. මම මේ සාපරන් කුඩු ටිකක් දාලා මෙන්න මේ විදිහට තෙල් ටිකකුත් දානවා. එතකොට